කොහමද ඔයාලට සතුටින් ඉන්නවද? අද මං හදලා තියෙන චූටි මල් පැල ටිකක් ඔයාලත් එක්ක පෙන්නන ගමන් මං හිතුවා ඔයාලත් එක්ක ටිකක් කතා කරන්න. ඇත්තටම මට ලොකු ෆෑන් බේස් එකක් නැහැ. මගේ channel එකත් අලුත්. ඒත් මං හිතුවා ඔයාලත් එක්ක ටිකක් කතා කරන්න. අලුතෙන් අම්මලා වෙලා ඉන්න ඔයාලට, ස්ට්‍රෙස් එකේ ඉන්න ඔයාලට, කතා කරන්න කෙනෙක් නැතුව තනියෙන් ඉන්න ඔයාලට මට හිතුණා ටිකක් කතා කරන්න. මොකද ඒ හැම අත්දැකීමකම මමත් ඉන්න නිසා. ඒ හැමදේම විඳගෙන, ඒ හැමදේම පහු කරගෙන යන මම නිසා. මම දන්නවා ඒ හැමදේටම මම පහු කරගෙන යනවා වගේම අලුතෙන් මුණ දෙන අයත් ඉන්නවා. ඉතින් මං හිතුවා ඔයාලට මගේ අත්දැකීම් වලින් ටිකක් හරි කිව්වොත් ඒ දේවල් ඔයාලටත් වටීවි කියලා. මොකද ඒ කාලේ මමත් දේවල් හෙව්වා. මටත් ඕනි වුණා තව කෙනෙක් කොහොමද මේ සිටුේෂන් එක දරාගන්නේ? තව කෙනෙක් කොහොමද මේ සිටුේෂන් එකේ ජීවත් වෙන්නේ? අලුතෙන් අම්මා කෙනෙක් වෙච්ච ඔයාට දැනෙන ඒ පීඩනය කවුද තේරුම් ගන්නේ? සමහර වෙලාවල් තියෙනවා මට ඒ දැනෙන පීඩනේ මගේ හස්බන්ඩ් තේරුම් ගන්නේ නැහැ. මගේ අම්මට තේරෙන්නේ නැහැ. මගේ ළඟ ඉන්න කිසි කෙනෙකුට ඒ පීඩනේ දැනෙන්නේ නැහැ. ඒ වෙලාවට මං කල්පනා කරනවා මොකද්ද කරන්නේ? කාටද කියන්නේ? ඒ වෙලාවට ඇත්තටම මාව තේරුම් ගන්න පුළුවන් එකම කෙනා මම විතරයි කියලා මම තේරුම් ගත්තා. ඉතින් ඔයාලට තේම අවස්ථා ඇති. ඒ වෙලාවට ඔයාලා හැම වෙලෙම ශක්තිමත්ව ඉන්න. අම්මා කෙනෙක් වෙච්ච තැන ඉඳලා මම නම් දකින්න විදිහට ගැහණියක් තරම් ශක්තිමත් කෙනෙක් මේ ලෝකේ තවත් නැහැ. ඔයා අම්මා කෙනෙක් වෙච්ච වෙලාවේදී ඔයාට මොන පීඩනයාවක් මොන දේවට මුණ දෙන්න සිද්ධ වුණත් ඔයා හැම දෙයකටම ශක්තිමත්ව මුණ දෙනවා. අසරණ වෙන තැන් තියෙනවා. නැතුව නෙමෙයිවා කඩාගෙන වැටේවි. අනේ මට ආදරේ මදි කියලා හිතේ. අනේ මට මෙහෙම නොවුණා කියලා හිතේ. ඒත් එහෙම හිතන්න එපා. ඔයාට බලාපොරොත්තුවක් තියාගන්න. හැම මොහොතකම පීඩනයක් හිතට දැන හැම වෙලාවකම සැනසීමක් හිතට අරන් එන දෙයක් මතක් කරගන්න. ඔය මොන දේ කිව්වත් ඉස්සෙල්ලාම අම්මා කෙනෙක් වෙන ඔයාට ඒ දැනෙන පීඩනය හරි අමාරුයි දරා ගන්න. නිදාසේ කෙල්ලෙක් වෙලා හිටපු ඔයා වගකීම් ගොඩාක් ඔලුව උඩට අරගෙන වටේ පිටේ ආයේ කතා එක එක්කිනා එක එක දේවල් කරන්න කියයි. ඒ හැම දෙයක්ම ඔයා එක කනකින් අහලා අනිත් කනින් පිට කරන්නේ. ඔයා ඔයාම වෙයි. මතක තියාගන්න. ඔයාගේ ජීවිතේ ශක්තිය අනිවාර්යයෙන් ඔයාගේ පුංචි පැංචා කියලා. එයා වෙනුවෙන් ශක්තිමත් වෙන්න. අලුතෙන් අම්මා කෙනෙක් වෙච්ච හැම කෙනෙකුටම ඔයාලගේ සතුට ඔයාලා ගාවට මෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැම අම්මා කෙනෙකුටම. එහෙනම් ගිහලා එනකම් හැමෝම සතුටින් ඉන්න. තවත් වීඩියෝ එකකින් මම ඔයාලා ළඟට මෙන්න.